පින්වත්නි සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉස්ලාම මම ගැන චුට්ටක් කියලා ඉන්නම්කෝ. මම සම්මානීය අනුශිකා ධනුෂ්ක සර්ගේ 2007 බැච් එකේ ශිෂ්‍යාවක්. ඒ වගේම මම පාසල් ගියේ හිකිරාව මධ්‍ය විද්‍යාලයට. ඒ වගේම රජරට විශ්වවිද්‍යාලයෙන් කළමනාකරන හමුලේ උපාධිය හදාරලා අවුරුදු 5ක් ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තියේ නියැලලා දැන් ජපානයේ ජීවත් වෙනවා මගේ සවන් පුරුෂයා සමග. ඉතින් ඇත්තටම මේ ගමනේ ඉන්න පාර කියපු පාර පෙන්වපු අපේ ගුරු පියාණන් ගැන වචනයක් කතා කරන්න හම්බ වෙන එක ගැනම මම ගොඩාක් ආඩම්බර වෙනවා. ඇත්තමයි අද අපි මෙතන ඉන්නවා නම් මම මෙතන ඉන්නවා නම් ඉන්නේ සර් නිසා. මට හොඳට මතකයි අද වගේ හොඳට මතක් කරන්න පුළුවන්. 2007 තමයි මම O level ලිව්වේ. 2007 O level ලියනකොට ඉස්ලාම් පළවෙනි වාර විභාගෙදි මට ගණන් වල තිබෙන ලකුණු 28යි. ඒතකොට මම තේරුම් ගන්නවා මෙච්චර ලකුණු 28ක් තියාගෙන නම් මට මේ O level වලට ගණන් පාස් වෙන්න බැරි වෙනවා කියලා. ඉතින් මගේ සහෝදරියගේ අන්දමක් මත මම මේ සගේ පන්තියට යනවා. ගිහිල්ලා කොහොම හරි මුල් ටිකේදී මට තේරෙනවා මේක තමයි මම තෝරාගත්ත හරිම මාර්ගය කියලා. ඉතින් කොහොම හරි දෙවෙනි වාරය වෙනකොට මට ලකුණු 67ද තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි වාරයේදී මට තියෙනවා ලකුණු 75ක්. ඉතින් අන්තිමට මම O level රිසල්ට් එක එනවා මට ඒ සාමාර්ථයක් ගණන් විෂය සඳහා. ඉතින් එතනින් පටන් ගත්ත ගමන ඇත්තටම තව කාරණාවක් මතක් කරන්න ඕනේ. සර් මට ඇත්තටම ඉගැන්වුවේ නිකන්. සර් මට නිකන් උගන්වලා A level වලට ගුරුවරු හොයලා දීලා ඒ මාර්ගය පෙන්නලා අද මම එතන ඉන්නවා නම් සර්ට තමයි එතන 80%කම මේ 80%කම සර්ට තමයි තියෙන අයිතිය. ඒ වගේම මගේ ගුරුපත්වීම මට ගන්න පුළුවන් වුණා සර්ගේ අතින්. අවුරුදු 5ක කාලයක් මම නිදහස් අධ්‍යාපනය ඉගෙනගෙන දුෂ්කර සේවා කාලයක් සම්පූර්ණ කරලා අද මේ රටට ඇවිල්ලා මේ රටෙත් ගුරු වෘත්තිය වෙනුවෙන් ගුරු වෘත්තියක නියැලෙනවා. ඉතින් මේ ගමන් මගේදී අපිට උදව් කරා වගේම අපේ ඇස් පෑදුවා වගේම සර්ට සුබ ප්‍රාර්ථනා කරනවා. තවත් දහස් ගණනක ඇස් පාදලා සර්ට සතුටු වෙන්න. ඒ වගේම අපේ දෙමාපියෝ වගේම ඒ දරුවන්ගේ දෙමාපියන්ට සතුටු කරන්න අවස්ථාව ලැබෙන්න කියලා. ඒ වගේම මම ආරාධනා කරනවා කිකිරාවවට හෝ ඉන්න ඕනම ළමයෙක්ට සර්ත් එක්ක සම්බන්ධ වෙන්න, බය නැතුව සම්බන්ධ වෙන්න. ගණන් කියන්නේ විභාගෙටම ඕන දේ නෙවෙයි. ගණන් කියන්නේ ජීවිතයට පාර පෙන්නන දෙයක්. විභාගේ පාස් වෙනවට වඩා ගණන් ඉගෙනගෙන ජීවිතය ඉගෙනගෙන සාර්ථක මිනිසෙක් වෙන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.